අයිස කවුද මේ අලකාන්ත පොඩක් එනවා මෙහාට. රජතුමනි පස්වන්ද හසකට අවසර ආවන අයිබෝවන්ද. මං තමුසට කිව්වා මේ රජවාසුවට කැඳවන්න කියලා. සාහිත්‍ය පඬිවරයෙක්. රජතුමා නම් කිව්වා මේකේ හොයාගන්න බැරි වෙච්ච ප්‍රශ්න තමයි තියෙන්නේ. අයිස මේ එහෙම බෑයි කියලා හරියන්නේ. ගීතය ඒ වගේම සංගීතය පිළිබඳව යම් කිසි දැනුමක් ලබා ගැනීම දැන් මට අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. රජතුමා මාත් එක්ක එක දවසක් අඩියක් ගැහුවා. ගීතය සංගීතය විතරක් නෙමෙයි. එතනින් එහාට ගීපද රචනය, තනු නිර්මාණ රස විඳීම ඒ විතරක් නෙමෙයි. ගීයක අරුත් කියන්නේ කවුද? කවුරුත් එක්කද? නෑ මං කියන්නේ ගීයක අර්ථය, අනර්ථය මේ සියලු දේවල් රජතුමාට දැනගන්න තිබ්බා. කොහොමද බොන්නේ නෑනේ මාත් එක්ක අඩියක් ගන්න නෑනේ. නෑ පොඩ්ඩක් ඉන්න. තමුසි වගේ උදේ හිට රැ වෙනකන් බොන්න ඕනේ නෑ. ඔයගේ දේවල් ඉගෙන ගන්න. මට සංගීතය පිළිබඳව එහෙම නැත්නම් ගීත පිළිබඳව ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒවා හරියට නිරාකරණය කරගන්න ඕනේ. අයියෝ. ඔය සින්දු සම්බන්ධව කොච්චරනම් ප්‍රශ්න අපි බාරවල විසඳලා තියෙනවද රජතුමනි? මම විසඳන්න ඕනේ එකක්. රජතුමා අහන්න. නෑ. තමුසිගෙන් වැඩක් නෑ. මට අවශ්‍ය සංගීතය ගැන, පද රචනය ගැන දන්න දක්ෂ පඬිවරයෙක් මේ ප්‍රශ්න විසඳ ගන්න. හරි. දෙන්නම් රජතුමනි දොබෙන් යන්නේ. කාටද? නෑ මං කිව්වේ හොඳ වැඩක් ගේන්නම් කියලා. අයිසේ වඩුව මොකටද? මේකේ තියෙන පුටු මේ සාදන්නද? ඒවා ප්‍රශ්නයක් නෑ. මට ඕනේ පඬිවරයෙක්. හරි මං කිව්වේ දක්ෂෙක්. වහාම කැදවනවා රජතුමනි. ඕමින්ඩෝ පොඩ්ඩක්. අවසරයි රජතුමනි, මම සැපත් දෙන්නද? අයිසේ කවුද මේ? මොකටද මේ මිනිහව ගෙන්නුවේ? අයිසේ මේ මිනිහා මේ සැපත් වෙන්න කියලා අහන්නේ. මමද රජතුමා? මූද රජතුමා? නෑ රජතුමනි සමා වෙන්න ඕනේ. මෙයා ඇහුවේ සැපක් දෙන්නද කියලා. මොකද මෙයා ඇවිල්ලා සංගීතය සේවනය කරන ආදෙක්. අන්න හරි. මේ කතාව මොනවා සේවනය කරනවද දන්නේ? සංගීතය විතරයි. අවසානයේ ඕනම එක. දැන් ඔබ වහන්සේට කියන්න අවසරයි. ගී පද රචනාද නැත්නම් පද ගී රචනාද? එතකොට තනුක නිර්මාණද? තනුක නිර්මාණය කියන්නේ මොනවා හරි සල්ෆියුරික් අම්ලය වගේ දෙයක් හදන කෙනෙක්ද? නැත රජතුමනි. ඊට සුදු හදනවා. මොකද්ද? මේ මිනිහා මෙන්න මේ කසිපු පෙරන කතාවක් කියන්නේ සුදු හදනවා කියලා? මේ අපේ තුමාතුරගත්ත එතනදී මේ කියන්නේ බබා. මේ රජතුමනි මේ කිව්වේ තනු නිර්මාණ යන්න ඒවා කරනවා. තනු හදලා තිනවා සෑහෙන්න. රජතුමා දන්නවනේ තනුව. අර මෙලෝඩිකාව කියන්නේ. අයිසේ මෙලෝඩිකාව නෙමෙයි තනුවට කියන්නේ මෙලඩිය කියලා. අන්න හරි ඒක. ඊට පස්සේ ගේය පද රචනා නැද්ද මචං? ගේ ඇතුළම තමයි හදන්නේ. පොඩකිනු අලකාන්ත මට තියෙන ප්‍රශ්න ටික මෙයාගෙන් විසඳ ගන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කරලා බලන්න. ආයේ මොනවද රජතුමනි? මෙයා දක්ෂෙක්. ගීතය සංගීතය සියලු දේ සරිගමපා පද නිසා ඔක්කොම දෙයි ලස්සනට. රජතුමාට පවසන රජතුමනි මගේ සංගීතය මොනතරම් මේරි සංගීතයක්ද කියලා නම් ණයයි මුගටියයි ෆයිට් කරන වෙලාවේ මගේ සංගීතය අහලා දෙන්නම නැවතුවා සටන. ඒ මොකද තමුසිගේ සංගීතයට ඒ ණය මුගටියයි සටන නැවතුයි? සටන නවත්තලා උන් දෙන්නම මාව කෑවා. ඒ කියන්නේ එච්චරම දක්ෂ ශිල්පියෙක්. ඒ ශිල්පියෙක් කියන්නේ සටන නවත්තනවා කියන්නේ. රජතුමනි මේ අඳුර ගන්න කලා කීර්ති. පැස්කුයිල්. නෑ රජතුමනි කලා කීර්ති රිලාකඩ මහත්තයා. හැබැයි රජතුමනි ඕනම සංගීතයක් ඕනම ගී තනු නිර්මාණයක් මට කරන්න යන්නේ විනාඩියයි. පොඩකිනු මට අපේ මන්ත්‍රීතුමෙක් කිව්වා මේ ගීතවලට පුළුවන් කෙනෙක්ගේ මනස විකෘති කරන්න කියලා. අන්න ඒක දැනගන්න තමයි මම මේ තමුන්ට එන්න කියලා කිව්වේ. මේක ගැන පැහැදිලි කිරීමක් කරගන්න. අනිවාර්යෙන්ම රජතුමනි පස්වාන් දාසකට අවසරයි. ඒ වැඩේ ඒ විදිහටම කරන්න පුළුවන්. ගීතය කියන්නේ මහා භයානක කවියක්. ඒ වුණාට අපි කතා කරන්නේ ගීත ගැන. කවියක් වැඩක් නැහැනේ. නෑ මං කිව්වේ අවියක් කියලා කිව්වා. හරිම භයානක. මිනිස්සු මැරිලා තියෙනවා. අන්න හරි. ඒක තමයි දැනගන්න ඕනේ. දැන් කොහොමද හිම මැරලා තියෙන්නේ? මැරලා තියෙන්නේ දැන් මම දැනුවත් මගේ ළඟම හිටපු එක්කෙනෙක් මලා. කවුද මැරුණේ? මොකක් වෙලාද? මම තනු නිර්මාණයක් කර ඉද්දැද්දී උගෙන් ගත්තු ණය ඉල්ලගෙන මගේ ළඟට ඇවිල්ලා මට කරදර කළා. තනුවට බාධා කරලා මම තබ්ලා එකෙන් කෙලිම උගේ ඔලුවට ගැහුවා. අයිසේ එහෙම එකක් නෙමෙයි. මම මේ කියන්නේ ගීතයක් ඇහුවාම මේ ගීතයේ අර්ථය වැටුණාට පස්සේ මැරෙන්න හිතෙනවා වගේ සින්දු මට පහදනවා. ඒ මොන වගේ ගීතද? උදාහරණයක් දෙකක් අරගෙන. පෝ රජතුමනි පස්වාන් දාසකට අවසරයි. ඔව්. ඒ වගේ ගීත ඕන තරම් මම නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තහනම් කරන්න ඕන අවර්ණ ගණයේ සින්දු ඕන තරම් මේ සමාජය තුල තියෙනවා. ඒ කියන්නේ කළු සුදුද? මොකද කළු සුදු කියන්නේ? අවර්ණ කියලා කිව්වේ. නෑ එහෙම එකක් නෙමෙයි.
අවර ගනී අවර ගනි නිදසුනක් ගන්න ඉති ගන්ඩ මොකක්ද මයි කිසිවිතිත්තත් යන්නේ ගන්නවන ගන්ඩ ම භාගයක් තියන ගෙනල්ල නැන අයිසවේ උදාහරණයක් කියන ඔය ජාති සිින්දුවකට මේ අපේ රජතුමාව ගන්න මම ගැව්වට හරිද මට සේපක බෝතරේ පස්සෙන් දෙනවා උඹ කියා රජතුමනි දැන් එක සිින්දුවක් තියෙනවා දරතුමා හලත් ඇති ඔව් තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පලු ගහේ පොඩකින්න මොකක් දෙතනයක වෙලා තියෙන පළුගහේ අන්න ඒක තමයි රජතුමනි කියන්නේ මේ ගැඹුරු දෙයක් මේක තියෙන්නේ කෙල්ල දාලා ගියා කියලා දුකටම පලු ගහේ එල්ලෙන්න හදන්නේ අනිවාර්යෙන් තහනම් කරන්න පළුගහද නෑ සින්දුව පලු ගහ තහනම් කරන්න මොන මගුලට කෙල්ල දාලා ගියා කියලා මේ මොන මගුලටද කොල්ලෝ බෙල්ලේ වලදාගන්න බෙල්ල වැල අන්න හරි බෙල්ල වැල අනික ඕකට පළුග හැරෙන් වෙන ගහක් තිබ්බෙම නැද්ද ඕක දාගන්න පොඩ ඉන්නෝකයි ශාලකාන්ත මේක පැහැදිලි කළ මෙයාගේ මං අහගන්න ඕනේ නෑ ළඟ තිබ්බ ගහක් ඒක තමයි ඉස්සෙල්ලාම එල්ලලා තිබ්බේ මොන ගහේද මුලින් එල්ලලා තිබ්බේ කතුරුමුංග ගහේ කඩන් වැටුණා දෙපා ඊට පස්සේ ආමු පළු ගහේ එල්ලලා තිබ්බේ මට මිස්සුනානේ ඇයි මම කතුරුමුංග මැල්ලුමක් හදාලා හිටියන්නේ පොඩකින්න තමසේ කොහොමද කියන්නේ ඔය සින්දුවේ තියෙන්නේ ඒ බෙල්ල වැල දාගන්න කේස් එකක් කියලා ඇයි රජතුමනි ඊළඟ පදේ කියවලා නැද්ද ඔබතුමා ඊළඟ තියෙන්නේ රැගෙන එන්න සොඳුරියේ ඔබ කඹය වැට දිගේ කඹේ අරන් එන්න කියලා කියන්නේ පළු ගහේ මූ එල්ලෙන්න එහෙම නැතුව ඒගොල්ලෝ ලෑස්ති වෙන්නේ පළු ගහේ ගැට ගහලා පදින්නද දන්නේ නැනේ මොනවා පදින්නද ඔන්චිල්ල පිස්සුද රජතුමනි ඔන්චිල්ලා පැලනවා නම් එහෙම කියන්නේ අනිත් එක කෙල්ල එනවා නම් ඔන්චිලි පැද ඉන්න ඕනේ දැන් මේක තියෙන්නේ කෙල්ල දාලා යන සීන් එකක් නේ හරි ඔය කිව්වට ඔය සින්දුව ගැන මට ඉතරේ පැහැදිලි කිරීමක් නෑ තව හොඳ උදාහරණයක් කියනවා බලන්න ඔය සින්දුව ඇහුවාම මැරෙන්න හිතන හරි අවසරයි උඹට රජතුමනි මං කියන්නේ ඊළඟ කියනවා බලන්න ඉක්මනට තව සින්දුවක් තියෙනවා එපාහිරු පායන්නට අදින් පසු මගේ ලොවට අදයි අවසන් දවස මගේ ඈන් සමුගන්න ඔව් කෙල්ලගේ නම ඈන් කොල්ලගේ නම මෑන් දැන් ඌ තමයි මේ කියන්නේ ඈන්ට මෑන් කියනවා අන්න දැක්කනේ ඈන් සමුගත්තා කියලා මූ කියනවා ඉර පායන්න එපා කියලා අදම තුප්පයි නීච අදහසක් නේ මුගේ තියෙන්නේ උගේ මේ ඈන් මරුණා කියලා මේ ඉර පායන්න එපා කියන මේ දෙනෝ දහක් බලන් ඉන්න රටට අනිවාර්යෙන් රජතුමනි මූ ත්‍රස්ත විමර්ශන මේ මොකක්ද ඒකට ගෙනල්ලා රඳවගෙන ප්‍රශ්න කරන්න ඕනේ මොකද දන්නවද ඒ කියන්නේ ඉර පායන්න එපා කියන්නේ මුගේ අප්පට අපි රෙදි වේල ගන්නේ හවල් එකේ දාලා අපි රෙදි වේල ගන්න ඉස්ත්‍රි කිව්වට දාලා ඒකනේ ඒක දත්තුමා ඇක්ෂන් එක ගන්නකම් භාගයක් ගහමු මා අදමයි ඒ සින්දුව ඔව් අදමයි මං ඇහුවේ නෑ නාසා එකට එහෙම උක ආරංචි වුණා නම් එහෙම වැඩක් වෙන්නේ ඇයි උන් නාසා ගැන අහන්නේ නෑ ඒක නෙමෙයි නාසා කියලා ලොකු ආයතනයක් තියෙනවානේ පංචිකාවත්තේ ඔව් පංචිකාවත්තේ නාසා ඒකට ආරංචි වුණා නම් එහෙම අපි ලෝක සිටීමෙනුත් අයින් කරනවා අර ඒක අරු කරනවනේ කවුද අර විජය කුමාරතුංගයා විජය කුමාරතුංගයා තමිල්නාඩුවේ මහමතුනේ මේ කෙලවලු විජේ නෑ තලපති අන්න තලපත් විජේ ඒ ගැන බයෙන් අපේ ගොල්ලෝ සූදානම්ෙන් ඉන්නේ මොකටද ඕක ආපු ගමන් දැල් දාලා අල්ලන්න කොහොමද අපේ දූපත් අයින් කරන්නේ අපේ වැඩිම කෙල්ලවල්ලට වඩා අහුවෙ ඉන්නේ තලපති අයිස වෙන පැති ගැන දිගට කියෝ යන්න එපා මට කියනවා ඇහුවාම මැරෙන්න හිතන ගීත කීපයක් මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි ඕයි පොඩ්ඩක් ඉන්නවා මේ වැඩේ කරලා දීලා යනවා තවුසියාවේ වැඩේටනේ යන්න හදන්නේ මේ මචං මේ බෝතලෙන් තාම එක සොට් එකයි දාගත්තේ යකෝ බෝතල ඉවරෙන්නත් කලින් කොයිද යන්නේ ඉන්නවා කොහෙන්ද නෑ මම යන්නේ මං කිව්වේ ඒක සින්දුවක් තියෙනවා එහෙම එකක් මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඔය භාගේ තියපන් හොඳේ ඔය භාගය විතරයි ඔක්කොම ගහන්න දෙපා හොඳේ හරි අනිවාර්යෙන් නියමයි බඩු හොඳයි තමුසට ගහන්න ඉතුරු වෙන්නේ ඔය බෝතලෙන් උගේ ඔළුවට පොඩිනෝ මට කියනවා මේ මා ඉතින් යනවා කියන සින්දුවේ තියෙන ප්‍රශ්නේ මොකක්ද ඒක ඇහුවාම මැරෙන්න හිතෙන්නේ ඇයි අන්න ඕක රත්තුමනි ඕකද කියන්නේ මම ඉන්න ඕනේ ඔයාගේ දේවල් පැහැදිලි කරලා දෙන්න දැන් ඔය මා ඉතින් යනවා කොහෙන්ද මූ හදන්නේ දැන් බලන්න රත්තුමනි ඔය වගේම තව එක මගුලක් තියෙනවා මා මල පසු හත් දවසේ දාන්නේ දෙන්න කියලා නේද? සමහරුන් දෙන්නේ නැහැ නේ තියෙන මේ කුම්ම එකකට. ඔබකට වහන ෂොට් එක ගහපන්. පයින්නේ දැන් තියෙනවා මා මල පසු කොන්ක්‍රීට් වලින් මොකක් හරි බඳින්න කියලා නේ නැත්තම් වල හොයාගන්න බෑනේ. දැන් උඹද ਵਿਚාරය කරන්නේ මමද? හරි. බදාපන් ෂොට් එක. මා මල පසු සෝන් කොටේ
දුක්ගීයක් ලියනු මැනවි. තනිකර හදන්නේ මේ මැරෙන්නනේ හදන්නේ. මෙහෙමයි මේ මචං මට නම් හිතෙන්නේ දුක්ගියක් ලියනු මම ඒක අවුලක් නෑ බං. පොඩකින්න එහෙම කතා කරන්න එපා. ඔය තනිකර මැරෙන එක ගැන අරක මේක ගැන තියෙන තනිකර නෙගටිව් අදහස් තියෙන සින්දුවේ දුක්ගියක් ලියන්න කියලා කියන්නේ මැරුණාම ඒ කියන්නේ මැරෙනවා කියන එකට නේ ඔක ફોකස් වෙන්නේ. දැන් තව එකක් තියෙනවා තුනේ අවසරයි. අර රුචිරා කියන්නේ ඒ කෙල්ලගේ ගොල්ලගේ කේස් එක. කෙල්ලගේද කොල්ලගේද කේස් එක? කෙල්ලගේ ගොල්ලගේ කේස් එක. අයියෝ රුචිරගේද? නෑ රුචිරාගේ. හරි කොල්ලගේ නම රුචිර කෙල්ලගේ නම රුචිරා එහෙමද? නෑ කෙල්ලගේ නම රුචිරා. ඒකනේ කියන්නේ රතුනේ. රුචිරා මේ අහන්නේ එකපාරම මරන්න. අයිසි ඒක මෙහෙමයි කියන්නේ. රුචිරානනි අහන්න එකපාරම මරන්න. අන්න දැක්කනේ. රතුනේ දැක්ක එකපාරම මරන්න. හරි. මොන තරම් දරුණු කියමනක්ද කියන්න බෑ. ඕ සින්දු අනිවාර්යෙන් තහනම් කරන්න ඕනේ. පාලක පන්තිය රිටර්න් කරන ගීරත් අපි අයින් කරලා දාන්න. ඒ කියන්නේ පාලක පන්තිය කලින් ගෙට වෙලාද බං හිටියේ? ඒක කටරා ඊට බං බුණ්ඩ දීපක බීපංකෝ මලවදී. මොකද්ද පාලක පන්තිය විතන් කරනවා කියන කතාව? මොකද්ද ඒක? දැන් ඔය එකක් තියෙනවා තුනේ අහන්න. රට කරවන්න නම් මසුරන් නැතුව කැටේ කියලා දිනවනේ. වටිනා කියන දේ විකිනිය යුතුය රටේ. අමන දනන් කෑ ගැහුවත් හතර වටේ ඒවා නොකළහොත් අපි හැම මකර කටේ. මේ ඇයි බං අර අමරදාසයා කෑ ගහන්නේ? කවුද අමරදාස? ඒ උඹ කිව්වේ කවුද? අමරදාස කෑ ගැහුවත් හතර වටේ කියලා. අයියෝ බං ඔබ බිය ෂොට් එක දාපන්කො මල වාදයක් නේ. මේ අමරදාස නෙමෙයි බං. එන අමරදාස නැහැ බං. මේ අමර බන්දුව වෙන්නේ නැති කෑ ගහන්නේ. පිස්සුද බං? ඇයි අමර බන්දු කියන්නේ? අර ගාමසිරියා ඌ ගැන අර අමර බන්දු රූපසිංහ සින්දුව ගෙනින්ද අමර බන්දුව කෑ ගහනදී මගේ නම කිය ස්ටේජ් වල මාව ලැජ්ජා කරන්න එපා කියලා. අයියෝ බං උඹත් එක මේ වැඩේ කරන්න බෑනේ බං. මේ රජතුමා උඹත් එක ඉන්න එක ලොකු දෙයක් බං. මේ රජතුමනි. එහෙමයි. තව එකක් තියෙනවා මේ වගේම. කියන මොකද්ද රසබර එකක්ද? ඔව් රසබර කිව්වට මේ මැරණ එක තමයි. යදමින් බැඳ විලංගුදා මගේ පුතා රැගෙන යන්න දෙතිස් මහා වද දී කියලා මහා දරුණු කේස් එකක් රටු. දැන් ඊට පස්සේ කියනවා කුමටද ඒ රට නීතිය හා විනිසුරුවන් කියලාත් කියනවා කෑල්ල. අධිකරණය මොකටද කියලාත් අහනවා. මේ අයිසි ඉස්තරි වෙල්ලට අරන් උන්නේ මට කියනවා මේ සින්දු ඇවිත් එක මම මැරෙන්න හිතන සින්දු විතරක්. අයිසි තමුසලා හැම මගුලකටම අනවශ්‍යව පටලවලා කතාව නිකන් දිග්ගස්සනවා කිසි තේරුමක් නැතු. ඔය සින්දු දෙක නැතු වෙන්නේ ඔය කියනවා. ඕන තරම් තියනවා තුනේ එළි වෙනකන් උනන් මට කියන්න පුළුවන්. තව එක සින්දුවක් තියෙනවා තුනේ මේක තමයි මස්ත බාල්දුම සින්දුව. ඒ කියන්නේ නාන්න යන සින්දුවක්ද? නෑ මස්ත බාල්දු කියලා කියන්නේ. මම බැලි මොකද බාල්දියක් ගැන කියන්න කියලා. නෑ මස්ත බාල්දු කියලා කියන්නේ හරි මුසලයි කියන එකනේ. බාල්දියක් නෙමෙයි රතුනේ බාල්දු. හරි මොකද්ද අයිසි කියනවා ඉක්මනට කියනවා. අන්න ආගන් රතුනේ. උලලේනෝ උලලේනෝ ආලදින තානම් කරන්න මුසල සින්දු. මේ මචං මේ ඒක නම් විරුද්ධයි ඈ. ඌ පවුනේ බං. මම ගෙදරත් ලේන්නු ඇති කරනවා. මචං ලේනට පාඩු ඉන්න දෙන්න ඕනේ බං. ඒ කියන්නේ පායේම කරන්න. උල උඩ මොන මගුලකටද ලේනව තියන ඌ තියන දැන් ඕන තරම් තියෙනවා. මේ අනේ බං උඹ කටවහන ඉඳාන්කෝ දැන් එහෙම ලේනෙක් නෙමෙයිනේ බං. උඹ දැන් මේ උල ලේනෙක් ගැන මේ ගල්ලම උල තියන්න එපාලු මේ තියන්න එපාලු මං කියන්නේ වෙන කතාවක් බං. උඹ අහලා නැද්ද උල ලේන හරි මූසල සතේ තෝ වගේ.